අපේ ලංකාවේ දම් බඩු ගන්නද්දී ඔයාලා ඇන්දෙන ඔෆර් එකක් පිළිබඳව කරුණු වාර්තා කරන්න තමා අද මම ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේක 30TB SSD ට්‍රයිව් එකක්. රුපියල් 3500 එක මිල ගණන් යටතේ තම ලෝ ප්‍රයිස් යටතේ ඔන්ලයින් ෆ්ලට්ෆෝර්ම් වල ඒ කියන්නේ අලිබබා, තෙමු, ඇමසෝන් මේ හැම එකම මේ යුනිට් එක විකුණන්න තියෙනවා. ගොඩක් අය මේකට රැවටෙනවා. මමත් මේක ඔන්ලයින් එකින් ගොඩ කරලා ගත්තු එකක්. අද අපි බලමු මේ SSD M.2 ඩ්‍රයිව් එක GB30ක් කියලා තමා කියන්නේ. මේක ඇත්තක්ද මොකක්ද මේක කිරිවෙල්ලා අපි මේක බලමු ඇතුළටම කරවා. ගොඩක් අය මේ හාඩ්‍රයිව එක දැක්ක ගමන් හිතෙනවා මේක සුපිරි වාසියක් කියලා. මොකද ටෙරාබයිට් 30ක් කියලා තියෙනවනේ. අපේ ලංකාවේ ගොඩක් ස්කෑම් වලට ඇන්දෙන්න හරි දක්ෂයි. දන්නවනේ පහුගිය දවස්වල ලංකාවේම කොච්චර ස්කෑම් රන් වුණාද කියලා. මම ඉතින් එක එක විස්තර කරන්න යන්නේ නැහැ. ටෙරාබයිට් 30ක් මේ වගේ අඩු මුදලකට රුපියල් 3000ක් 5000ක් වගේ මුදලකට දැක්ක ගමන් කිසිම ඇහිල්ලක් බැහිල්ලක් නෑ ඕඩර් කරනවා. මේක බ්‍රෑන්ඩ් එක මොකක්ද කොහොමද කියලා මේක විස්තර හොයා බලන්නේ නැහැ. මේ බලන්න මේකේ තියෙන්නේ ඇත්තටම මේ නිකන් කාඩ් රීඩර් එකක් තියෙන්නේ. මයික්‍රෝ SD එකක් දාලා ආයෙ ගලවන්න බැරි වෙන්න සිලිකන් වලින් අලවලා තියෙන්නේ. මට මේක ගලව ගන්න සෑහෙන මේ වෙලාවක් ගියා. මම මෙතන මේ ගලවලා තමා වෙලට මේක ඉදිරිපත් කරේ. මේ මොකද මේක මේ ආයේ කලවන්න බැරිවෙන්න තමා මේකොල්ලෝ මේ සිලිකන් කරලා මේක අලවන්නේ. මේ SD කාඩ්ඩයක් ගහලා කාඩ් රීඩර් එකට අනිත් පැත්තෙන් Type-C කන්වර්ටර් එකට සෙට් කරලා ඒ වගේ තමා මේක එන්නේ. මේ SD කාඩ් එකට සාමාන්‍යයෙන් GB 30-40කට වැඩිය දාන්න බෑ. මේක කොපි කරපුවාම ඩේටා ටික කොපි වෙනවා. ටිකකින් ඩේටා වලට වෙන දේ හිතා ගන්න බෑ. ඉතින් මේ විදිහට මේකේ ෆ්‍රේම් එක වෙනස් කරලා 32GB මේ 30TB කියලා ෆ්‍රේම් එකක් අප්ඩේට් කරලා තමයි එවන්නේ. මේක බැලු බැලමට ගහපු ගමන් නිකන් 30TB කියලා පෙන්නනවා. ඒ වුණාට GB 50ක්වත් මේකට දාන්න බෑ. ඉතින් අපේ අය දැක්කාම මේක ඉතින් ඔය වගේ කවුරුත් ගලවලා බලන්නේ නැහනේ. අනිත් එක මේක ගලවද්දිම මේක කැඩේ කියලා හිතනවා. මේක ගලවන්න බෑ. මාස් සෑහෙන අමාරුවෙන් ගේමක් දීලා තමයි ගලවගත්තේ. ඉතින් මේ වගේ ස්කෑම් වලට ඔයගොල්ලෝ අහු වෙන්න එපා. ආයේ බඩුවක් ගද්දි සාමාන්‍යයෙන් වගකිය යුතු තැනකින් AliExpress ගත්තත් කමන්නේ. මොන හරි හොඳ බ්‍රෑන්ඩ් එකක්, මොඩල් නම්බර් එකක්, සීරියල් නම්බර් එකක් තියෙන ජෙනුයින් අයිටම් පුළුවන් තරම් බ්‍රෑන්ඩ් ඒවා ගන්න බලන්න. අන්න ඒ වගේ වල මේ වගේ ප්‍රශ්න අඩුයි. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවෝ අතර ෂෙයා කරන්න. යද්දි අපේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරලා කරන්නත් අමතක කරන්න එපා.